අයියෝ මගේ යාළුවනේ මං ඉඳලා ඉවරයි අප්පා මගේ අතින් පුදුම වැරද්දක් අප්පා උනේ. අනේ මගේ යාළුවනේ මට සමා වෙන්න මට ආයෙ බලන්න එන්න වෙන්නේ නෑ අප්පා මගේ අතින් පුදුම වැරද්දක් උනේ. මොනව කරන්නද අප්පා ඉවසන් හිටියේත් කරගන්න දෙයක් නැති වුණා අප්පා අන්තිම සැරේට ඉතින් මට මේ වුණා. ඒ වගේම මට මාර දුක නිවුස් එකක් කියන්න තියෙනවා අප්පා. මං ගොඩක් ආසෙ කරපු එක මාව දාලා ගියා. අයියෝ යෝ මගේ සුප්පසුපිරිටින් කිරි කොල්ලනේ කෙල්ලනේ මොකද ඉතින් මෙන්න යන්නේ දැන් ඉතින් ඔයාලා කෑ ගහන්න යන්න එපා මාව එළියට දාලා රුකේ අයියා වහලා දාලා කියලා හරිද රුකේ අයියා පාලනය කරන්න බැරි බව දන්නේ මායි අපේ අක්කයි අයියයි විතරයි හරිද දැන් ඉතින් ඔයාලා මෙතන නිකම්ම හරි සතුන් ආදරේ කට්ටිය වගේ පේන්න කෑ ගහන්න එපා නේ පව් රුකේ අයියා ඇතුලේ දාලා මේ ආවි ගඩක් එළියට ගන්නවා කියලා මහා විතරයි කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ අයියට ඇක්කට හරිද ඒ හින්දා තමයි මහා විතරක් ගෙරියට ගන්න අපේ රෝකේ අයියව කන්ට්‍රෝල් කරන අපේ සීය තාත්තා තමයි හරිද ඔන්න එන්න වැඩේ පටන් ගන්න කලින් මොන් කියලා දැම්මා නැත්නම් දන්නවනේ අය මෙතන ඉන්න කට්ටිය ඊට පස්සේ කමෙන්ට් දාලා අරගගලා මේක කරලා වැලලෙන් හදනවනේ ඉතින් මම ඔන්න කෙලින්ම වැඩේ කෙලම් පටන් ගත්තා හරිද අයියේ මේ දොර වාරින්න නෙමෙයි මට මේ ඉන්න බැටි අමාරු මූත්‍රා බර්ග තමයි මම මේ ඉන්නේ හරිද මේ මොන පැත්තකින් හරි මට දොර අරින්න ආයි පස්සේ ගෑනපා ගේටුලි ගියා කියලා හරිද අයියෝ මේ පිටිපස්සේ දොරක් තාලා ඉස්සරහ දොර තාලා මොනවද අප්ප කරන්නේ ඩස්බින් එකේ මොනවද නැනේ අප්පා එලිවර නැද්දානේ වෙලාව කීයද බිත්තරේ දාම් තම්බනවා අයියෝ දෙගනේ අයිය කරන්න දෙන්නේ අනේ සමා වෙන්න ඕනේ මට චූපර ඉඳු ඉන්න බෑ අර බයින්න එපා මම දැන් කියලා දැන් මේ චූ දැම්මේ මොනවද චූපර ඉඳනේ චූ දාන්නේ බූරු වෙල දෙන මොකා කවුද හද්දේ එල දෙන කියන්නේ ඈ මම දන්නෙත් නෑ මේ කෙනෙක් මොන්න දන්නේ නැති භාෂාවකින් බයිනවද මන් දන්නේ නෑ එක්ක කමක් නෑ මම දන්නේ නැති භාෂාවකින් බයින්නේ ඒ හින්දා මට තීරෙන්නේ නෑ මෙන්න මේ දොලරින්දයි මට දුවන්න මේ අක්කට එමු කියන ආඩිය අක්කක් නේ ඔය අපේ අයියේ කියන්නේ මේ මම නම් දුන්නාද අයියෝ මේ අපේ අයියත් එක්ක බෑනේ මේ හැමදේම කියනවනේ දෙන්නේ චෝ දැන් ඉතින් අක්කට කීන්ද කියලා මොනවා කරයිද දන්නේ අද ලබල් කන්න දෙන්නේ නැතුව තියෙයිද දන්නේ ඒක සරේකුත් මට ඔය ගේදුරු චූදල් මට කන්න දෙන්නේ නැතුව තිබ්බනේ අයියෝ පේනවනේ අපේ අක්කට කේන්දි කියලා තියෙන විදිය අනේ ඉතින් මොනවා කරන්නද දන්නේ චූබර් කියන ඉවසගෙන ඉන්න පුළුවන්ද කියන්න අයියෝ මම මේ ඔයා තමයි ඔක්කොම කරන්නේ අප්පා අපේ අක්කට ගිහිල්ලා කියලා අයියා කොහොම කරන්න එපානේ වත් කුල්ලෙක් මාත් කුල්ලෙක් අපි දෙන්නම කොල්ලු කපන්නේ අප්පා කෙල්ලේ කොල්ලු තමයි කපාගන්නේ ඊයේ ඔයා මේ නිල මගේ වැරදි කියන්න එපා කට පෙඩන්නේ අප කතා ගලවලත් එක්ක හැමදාම මොනා හරි විකාරයක් කරලා මාව මව කරනවා අප්පා අකුරු දන්න තියෙන මොනා හරි වීල්වක් කරලා ඉන්න ගියාට හරියන්නේ මෙයා ඉතින් මාවම කපලා මාවම සම්බල් කරලා දාන ඌය දැන් මොකටද මේ පාර ගත්තේ සිරප්පුවක් ගහන්නත් මට වීඩියෝ කරගෙන ගහන්නකෝ ඒක උඩ ෆෑන්ස්ලා බනේ ඉඳගෙන ගහන්නේ දෙකද එන කපටිය වීඩියෝ කරන ඉඳ ගහන්න නැතුව ෂීප් එකේ තියාගෙන ඉන්න ඒ කූඩුවට එන්න ගියන්න එපා මට බෑ දැන් අයියනේ මේ මෙහෙන වෙලාවත් ඒ කූඩුවට ඉඳලා මට පොඩ්ඩක් දුවන්න ඕනේ එහෙම නැතුව කොල්ලන් දන්නේ දුවලා පොඩ්ඩක් කැවිතල කරලා නටලා කරලා ඉන්න ඔය අපේ අපේරන් අපේ රොකේයි විදිහට ගත්තේ නැහැ කියලා රොකේයි තියෙන දාංගලි දැන් ඉතින් මම ආයෙසරයක් කියනවා රොකේයිව ගත්තේ නැහැ කියලා දැන් මම වීඩියෝ අද ඊයේ බලන්න ගත්ත කටි කෑගන්න දැන් දෙපා ඔර රොකේයි කියන දන්නේ නැත්තම් ගිලින්ම ගිහින් බලන්න අපේ පරණ වීඩියෝස් ටික ඒවල තියෙන රොකේයිගේ හපම් කණ්ඩ හරි දාර මිනිස්සු එක පෙරලාගෙන කාලා ඒ මිනිස්සුත් එක්ක අපේ අයියා හොස්පිටල් ගිහිල්ලා අපේ අයියා ඒ මිනිස්සු බෙරන්න ගිහිල්ලා අපේ අයියාගේ අතක් කාලා හෙන්න විකාර ගොඩක් කර අපේ මේ රොකියා යෝමිටට හරි නරක රොකේයි කෙනෙක් තමයි මට ඉන්නේ පදන්නේ ඉතින් කතා කළා මට මාව තපන්නේ නැහැ කෙනා ඉතින් ඔය මම පොඩ්ඩක් යට මට දුවලා පොඩ්ඩක් අතල්ලයක් ගන්න ඕනේ අප්පා මොකද මේ අපේ අයියා නා කියලා මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නෑ නේ බඩන්නේ අප්පා කතා කරන්න ඔයාලක මොකද උනේ කියන්නේ කොහේ දවස් ටිකේ පහුගිය දවස් ටිකේ අවුරුද්දකුත් පාස් වුණා මට නම් කිසිම අලුත් අවුරුද්දක් තිය පරණ අවුරුද්දක් තිය මොකක් නැහැ අප්පා විශේෂ දෙයක් වුණා මේ බලන්නකනේ මගේ මං හිටපු පාරණ කූඩුව ගෙනියන්න දාපනේ අප්පා මොහොනද නෑ ඇඟින් කැල්ලක් ගියවගේ අප්පා ඒක ගෙනිත් මට හරි දුකයි අනේ මම පොඩිකාරේ හිටපු කූඩුවනේ දැන් ඉතින් මට පොඩ්ඩක් මේ ලොකු කූඩුවක් හම්බෙලා තියෙනවා ඒ වුණාට පුරවර දුකයි අනේ ඒ ලොරි අරගෙන ගියා මේ කට්ටිය අප්පා මම මේක දැන් දාන්න හැදුවේ මේක විගුණන්න තියෙනවා කියලා කොයිද මේ අරගෙන ගියානේ අප්පා මේ අයිය වෙනක් ඇවිල්ලා මේ ඒක නෙමෙයි මට දැන් මේ වීඩියෝ බලලා මගේ සෙට් එකෙන් මට පොඩි උදව්වක් වුණා. ඔයාලා කැමති මං මොන වගේ වීඩියෝස් කරනවද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. මට අයිඩියා එකක් එන්නේ අප්පා දැන් මුක කාලේ ඉන්නේ මේ වීඩියෝ කරන්නේ. එහෙනම් මට කිසිම අයිඩියා එකක් එන්නේ ඔයාලා කැමති මගේ මොන වගේ වීඩියෝස් වලද කියලා. පොඩ්ඩක් මම මොන වගේ වීඩියෝස්ද කරන්න ඕන කියලා අපිට පොඩ්ඩක් පල්ලහෙන් පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මං ඒ වගේ වීඩියෝස් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම කරලා දෙන්න. එක්ක ෆුඩ් චැලෙන්ජස් හරි නැත්නම් රිවිව් වීඩියෝස් හරි එහෙම නැත්නම් reactions videos හරි නැත්නම් මගේ මේ දඟලන ඉන්න බැරි පණුගයි වීඩියෝස් හරි මට මොනවද ඔයාලට ඕනේ කියලා මට පොඩ්ඩක් දාන්න බලන්න. ඔයාලට මේසි ideas නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් හොඳට හිතලා creative ideas දෙන්න ඕනේ නේද? ඒ idea එක දෙන කෙනාගේ නමත් එක්කම tag කරලා එයා මෙන්ෂන් කළා තමයි මම එතකොට මේ වීඩියෝ එක කරන්නේ. ඒ හින්දා මට දෙන්න බලන්න ඔයාලගේ super spirit thinking ideas ටික මට කිසි idea එකක් නැහැ අප්පෝ. මම හරියට කළා තියෙන්නේ මේක නා.